ඔන්න අදාරගෙන ආය 2026 අවුරුදු රිලීස් වුණු බලන හැම තප්පරයක්ම කුතුහලයෙන් බලන්න පුළුවන් හොරර් ෆිල්ම් එකක් වෙන කාෆීර් ද ස්ප්‍රිට් ගේට් කියන චිත්‍රපටයේ සම්පූර්ණ කතාව. හැබැයි මේ ෆිල්ම් එකට යන්න කලින් මේකේ පළවෙනි කොටස 2018 දී නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේක කෙලින්ම බලනවාට කතාව තේරුම් ගන්න අමාරු වෙන නිසා මම පළවෙනි කොටස කෙටියෙන් සරලව පැහැදිලි කරලා ඉන්නම්. හැබැයි ඔයා පළවෙනි එක බලපු කෙනෙක් නම් ඒ කොටස අහන් ඉන්නේ නැතුව ටයිම් ස්ටැම්ප් පාවිච්චි කරලා දෙවෙනි කතාවට කෙලින්ම යන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි හැරෙමු වීඩියෝ එක පැත්තට. ඉතින් පළවෙනි ෆිල්ම් එකේ කතාවට යන්න කලින් මම ඔයාලට මේකේ ඉන්න ප්‍රධාන චරිත ටික හඳුන්වලා දෙන්නම්. මුලින්ම ඉන්න හර්මන්. එයා තමයි පවුලේ පියා. ඒ වගේම ප්‍රධානියා. එයාගේ බිරිඳ තමයි ශ්‍රී. මේ දෙන්නට ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා ඇන්ඩි සහ දුව දීනා. ඔන්න ඔය හතර දෙනා තමයි අපේ ප්‍රධාන පවුල. ඊට අමතරව මේ කතාවේ ඉන්නවා ජාවෝ කියන ගමේ ඉන්න බල සම්පූර්ණ මන්ත්‍රකාරයා. ඒ වගේම තමයි ලයිලා කියන හර්මන්ගේ පරණ පෙම්වතිය සහ එයාගේ දුව හනෝ. චරිත ටික මතක තියාගෙන එහෙනම් අපි යමු කතාව පැත්තට. පළවෙනි කතාව පටන් ගන්නේ සෑහෙන සන්තෝෂයෙන් ජීවත් වෙන හර්මන්ගේ පවුල පෙන්නලා. හැබැයි මේ සතුට වැඩිකල් පවතින්නේ නැහැ. එක දවසක් කෑම මේසේදී හැමෝම සතුටින් කතා කර ඉද්දි එකපාරටම හර්මන්ට අමුතු අසනීපයක් ඇදිලා. එයා කැස්සත් එක්ක කටින් වීදුරු කෑලි වමනය කරන්න ගන්නවා. මුළු පවුලම හොඳට බය වෙනවා. රෝහල්ට අරන් යන්නත් කලින් හර්මන් දරා ගන්න බැරි වේදනාවකින් කෑ ගහලා එතරම් මැරලා යනවා. තාත්තගේ මේ අద్භූත මරණයෙන් පස්සේ මුළු පවුලම අනාථ වෙනවා. විශේෂයෙන්ම අම්මා. ඒ කියන්නේ ශ්‍රී. සෑහෙන මානසිකව වැටෙනවා වගේම එයා පුදුම බයකින් ජීවත් වෙන්න ගන්නේ. ශ්‍රී විශ්වාස කරනවා තමන්ගේ සැමියා මැරුණේ සාමාන්‍ය ලෙඩකින් නෙමෙයි කවුරු හරි කරපු බිහිසුණු කළු මායාවකින් කියලා. තාත්තා නැති වුණාට පස්සේ ගෙදර එක එක જાතිය අద్භූත දේවල් සිද්ධ වෙන්න ගන්නවා. ගේ ඇතුලෙන් අමුතු සද්ද ඇහෙනවා. දොරවල් ජනෙල් ඉබේම ඇරෙනවා. වහලුට කවුදෝ ඇවිදිනවා වගේ දැනෙනවා. ශ්‍රී හැම වෙලාවකම බයෙන් ඉන්නේ තමන්ගේ දරුවෝ දෙන්නටත් මේ විප්‍රතම වෙයි කියලා. මේ අතරේ පුතා ඇන්ඩිට කැලේදී හම්බ වෙනවා හනුන් කියන ලස්සන ගෑනු ළමෙක්ව. හනුන් සෑහෙන අහිංසක විදිහට රඟපාලා ඇන්ඩිගේ හිත දිනා ගන්නවා. මේ දෙන්න ආදරවන්ත වෙනවා. හනුන් නිතරම මෙයාලගේ ගෙදර එන්න යන්න පටන් ගන්නවා. හැබැයි මේ ඇන්ඩිගේ නංගි දිනාට නම් මේ කෙල්ල ගැන මුලින්දම පොඩි සැකයක් තිබුණා. ශ්‍රී මේ කළු මායාවන්ගෙන් බේරෙන්න පාරක් හොයනවා. එයා දන්නවා ගමේ ඉන්න ජාවෝ කියන මන්ත්‍රකාරයට පුළුවන් මේවා කරන්නත් මේ වලින් බේරෙන්නත් කියලා. ශ්‍රී ජාවෝ හම්බ වෙන්න යනවා. හැබැයි ජාවෝ කියන්නේ සල්ලි වලට ඕනම ජරා වැඩක් කරන සාතන් එක්ක ගිවිසුම් ගහපු මිනිසෙක්. ජාවෝ ශ්‍රීට ආරක්ෂක සුරවල් වගේක් දීලා කියනවා බය වෙන්න එපා මං ඔයාලව බේර ගන්නම් කියලා. හැබැයි ඇත්තටම ජාවෝ කරන්නේ ශ්‍රීව තව තවත් බය කරලා එයාගෙන් සල්ලි කඩන එක. දීලා තමන්ගේ තාත්තගේ මරණය ඇත්තම රහස හොයන්න ගන්නවා. එයා තාත්තගේ පරණ ලියකියවිලි පින්තූර ඖෂධි තමයි ලොකුම රහසක් මතු වෙන්නේ. දින දකින්නවා පරණ ෆොටෝ එක තමන්ගේ තාත්තා හර්මන් ලයිලා කියන කාන්තාවක් එක්ක සෑහෙන ආදරයෙන් ඉන්නවා. එතකොට දිනාට තේරෙනවා ලයිලා කියන්නේ තාත්තගේ පරණ පෙම්වතිය කියලා. තවදුරටත් හොයද්දී දිනාට තේරෙනවා මේ ලයිලාගේ දුව තමයි ඇන්ඩිගේ පෙම්වතිය වෙලා ඉන්න හනුන්. ඒ කියන්නේ හනුන් මේ පවුලට කිට්ටු උනේ ආදරයකට නෙමෙයි. තමන්ගේ අම්මා වෙනුවෙන් පලි ගන්න. කතාවේ අවසාන හරියදී සේරම රහස් එළි වෙනවා. ඇත්තටම ඉස්සර හර්මන් ආදරය කළේ ලයිලට. හැබැයි ශ්‍රීට ඕනුණා හර්මන්ව තමන්ගේ කරගන්න. ඒ නිසා ශ්‍රී එදා ජාවෝ කියන මන්ත්‍රකාරයා ලව්වා. ලයිලටයි හර්මන්ටයි විරුද්ධව දරුණු කළු මායාවක් කරා. ඒ කළු මායාවේ බලෙන් තමයි හර්මන් ලයිලව ඇතෑරලා දාලා ශ්‍රීව කතාද බැන්දේ. ඒ වෙද්දි ලයිලට හර්මන්ගෙන් දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ තමයි හනුන්. තමන්ගේ ජීවිතේ විනාශ කරපු ශ්‍රීගෙන් තා හර්මන්ගෙන් පලි ගන්න ලයිලවයි හනුන්මයි මෙහෙවන්නේ අර ජාවෝ මන්ත්‍රකාරයාමයි. ජාවෝ සල්ලි වලට එදා ශ්‍රී වෙනුවෙන් කළු මායාවක් කරා. අද ලයිලා වෙනුවෙන් හර්මන්ව මරන්න කළු මායාවක් කළා. ඒ අතරේ ජාවෝගේ අරමුණ උනේ හැමෝම ලව්වා සාතන්ට බිලි පූජා දීලා තමන්ගේ බලය වැඩි කරගන්න එක. අන්තිමේදී හනුන් සහ ලයිලා එකතු වෙලා ශ්‍රීවයි දීනාවයි මරන්න යාතු කර්ම කරනවා. ඔය වෙලාවේ ලොකු පුතා ඇන්ඩි එතෙන්ට දුවගෙන එනවා. එයා දකිනවා තමන් පණ වගේ ආදරය කරපු හනුන් තමයි මේ හැමදේම පිටිපස්සේ ඉන්න රූකඩේ කියලා. ඇන්ඩි තමන්ගේ අම්මවයි නංගිවයි බේර ගන්න සිද්ධ වෙන දරුණු සටනේදී එතන තිබුණු ගින්නට ලයිලාවයි හනුන්වයි දෙන්නම තල්ලු කරලා දානවා. ඔවුන් දෙන්නම ගින්නෙන් පිච්චලා යනවා වගේ තමයි එතෙන්ද අපිට පේන්නේ. ඒ වගේම ඔවුන් ආරක්ෂාවට එන අර මන්ත්‍රකාරයා ජාවෝවත් එතෙන්දිම විනාශ වෙලා යනවා. ඔන්න ඔහොමයි පළවෙනි කොටස ඉවර වෙන්නේ. පවුල බේරුණා වුණත් ශ්‍රී තමන් කරපු ඒ පරණ වැරද්ද ඒ කියන්නේ තමන්ගේ වාසියට කළු මායාවක් කරලා තවත් පවුලක් විනාශ කරපෙක් ගැන ලොකු පසුතැවීමකින් සහ බයකින් තමයි ඊට පස්සේ ජීවත් වෙන්නේ. අන්න ඒ බය සහ වෛරය තමයි අවුරුදු 8කට පස්සේ ඒ කියන්නේ දෙවෙනි කොටසේදී කාෆීර් ද ස්ප්‍රිට් ගේට් විදිහට ආයමත් මෙයාලා පස්සේ පන්නගෙන එන්නේ. දැන් ඔයාලට මුළු කතාවම පැහැදිලි ඇති කියලා හිතනවා. එහෙනම් අපි යමු දෙවෙනි කොටස වෙන අපේ ප්‍රධාන ෆිල්ම් එක ගැන කතා කරන්න. ඉතින් මේ දෙවෙනි කොටස කතාව පටන් ගන්නේ අවුරුදු 8කට පස්සේ ශ්‍රී වත්තේ කෙළවරේ වලක් හරනවා. ඊට පස්සේ එයා මැරුණු සර්පයාගේ කට ඇතුළට දාලා තිබුණු සුරයක් එළියට අරන් ඒ සර්පයාගේ ඇස් දෙකත් ඌලලා දානවා. ඊට පස්සේ තමන්ගේ අතක් කපාගෙන ඒලේ සුරයට දාලා එයා ප්‍රාර්ථනා කරනවා මේ සුරය මගේ පවුල හැම වෙලාවකම හැම නරක බලවේගකින්ම බේර ගන්න ඕන. අපිට ආශිර්වාද කරන්න ඕන කියලා. ශ්‍රී මේ හැමදේම කරන්නේ තමන්ගේ පවුල ආරක්ෂා කරගන්න. මේ අතරේ ගේ ඇතුලේ ඉන්න ඇන්ඩි එයාගේ නංගි දීනයි අපිට පෙන්නනවා. දීන මේ වෙනකොට නීතිය හදාරන කෙනෙක්. ඇන්ඩි මේ වෙනකොට රාණි කියන ලස්සන ගෑනු ළමයව කසාද බඳලා ඉන්නේ. ඇන්ඩි දීනට කියන්නේ නීතිය ඉගෙන ගන්නවට වැඩිය මියගේ තාත්තා හර්මන්ගේ උප්පගා බිස්නස් එක බලා ගන්න උදව් වෙන්න කියලා. හැබැයි දීනා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මම මෙච්චර කල් මහන්සි වෙලා ලෝ ඉගෙන ගත්තේ කුඹුරු කොටන නෙවෙයි. අය ඒ බිස්නස් එක බලා ගන්න. මම මගේ ඉගෙනීම් කටයුතු කරගන්නම් කියලා. ඔය ඇස්සේ ශ්‍රී ගේ ඇතුළට එනවා. ඇවිත් දොරේ එල්ලලා
තියෙන අර සුර දිහා බලලා ඒකේ තියෙන කළු පාට ලකුණු ටික ගණන් කරන්න ගන්නවා. එයා කියනවා මේකේ ලකුණු 5ක් තියෙනවා. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කියලා. රාණි මේකේ තේරුම අහපුවම දීනා ඒක පැහැදිලි කරනවා. දීන කියනවා අම විශ්වාස කරන විදිහට මේ පොදියේ තියෙන ලකුණු ගණන ඉරට්ට සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6ක් වුණොත් අපේ පවුලට ලොකු විනාශයක් මූසලකමක් කඩාගෙන වැටෙනවා කියලා. ඊට පස්සේ මේ අය කෑම කන අතරතුර ශ්‍රී රාණි දිහා බලලා කියනවා මේ දවස්වල ඔයා ටිකක් මහත් වෙලා වගේ පේනවා. ඔයාට බබෙක් හම් වෙන්න ඉන්නවද කියලා. හැබැයි ඇන්ඩි කියනවා නෑ රාණි මේ දවස්වල පොඩ්ඩක් කනවා වැඩි. ඒකයි මහත් වෙලා තියෙන්නේ බබෙක් නැහැ කියලා. හැබැයි අපිට පේන්නනවා ඒ වෙලාවේ රාණිගේ මූණ ටිකක් අමුතු වෙනවා සහ එයා මොකක්ද කනස්සල්ලකින් ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ශ්‍රී තදින්ම කියනවා දැන්ම ළමයි හදන්න එපා. ඒවට තව කල් තියෙනවා. ඇන්ඩි බුදුන් වෙලා අහනවා ඇයි එහෙම කියන්නේ මොකක්ද තියෙන ප්‍රශ්නේ. හැබැයි ශ්‍රී කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. එයා මාකරේ ලොකු රහසක් හිතේට හංගගෙන ඉන්නවා වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් කෑම කාලේ ඉවර වෙලා ඇන්ඩි දීනා එයාලගේ වැඩවලට යන ලෑස්ති වෙනවා. හැබැයි ශ්‍රී තාමත් බලන් ඉන්නේ රාණිගේ බඩ දිහා. රාණිගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිත් තියෙනවා වගේ පේන නිසා රාණිත් බය වෙලා ගේ ඇතුළට යනවා. ඊළඟ අපිට පෙන්නන්නේ මරුණු තාත්තගේ උප්පගා බිම. එතන වැඩ කරන සෙනෝ කියන සේවකයා ඇන්ඩිට කියනවා අපි වගාවට හානි කරපු වල් පැලෑටි ටික ඔක්කොම විනාශ කරලා දැම්මා කියලා. මොකද කලින් පාර වල් පැලෑටි නිසා වගාවේ ක්වොලිටිය 105කින් විතර අඩු වෙලා ලොකු පාඩුවක් වුණා. ඉතින් අනිත් පැත්තෙන් අපි දකිනවා ශ්‍රී දැන් අලුත් ගුරුකම්කාරයෙක්. ඒ කියන්නේ මන්ත්‍රකරුවෙක් හමු වෙන්න ගිහින්. එයාගේ නම කීරෝබෝ. රෝපෝ ශ්‍රීට සහතික වෙනවා. වාගේ ඔය ආරක්ෂිත සූරය හරියට තියාගත්තොත් කිසිම මල පෙරේතෙකුට යක්ෂයෙකුට ඔයගේ ගේ ඇතුළට රිංගන්න බෑ. ඒ නිසා බය වෙන්න එපා කියලා. ඊට පස්සේ කීරෝබෝ ලොකු වීදුරුවක් අරන් ඒකට වතුර වක් කරනවා. වක් කරලා මන්ත්‍ර මතුරන්න ගන්නවා. එකපාරට මේ වීදුරුවේ උඩ තියෙන වතුර ටික නටන්න ගන්නවා බුබුලු දානවා. ඒක දැකලා රෝපෝ ශ්‍රීගෙන් අහනවා ඔයාලට විශ්වාසද අතීතයේ සිද්ධ වූ හැම නරක සිදුවීමක්ම දැන් ඉවර වුණා කියලා. අන්න ඒ වෙලාවෙම එකපාරටම ලොකු විනාශයක් වෙනවා. ඇන්ඩිගේ උක්කගාව ඒ කියන්නේ හර්මන්ගේ උක්කගා බිමේ එකපාරටම ගින්නක් හට ගන්නවා. අනිත් පැත්තෙන් ගේ ඇතුලේ ශ්‍රීගේ අම්මගේ තාත්තගේ ඉන්න පරණ පින්තූරේ බිත්තියෙන් ගැලවිලා බිමට වැටෙනවා. ওই වෙලාවේ ශ්‍රී ගෙදර එනවා. අම්මාගේ ෆොටෝ එක බිඳලා තියෙනවා දැකලා ශ්‍රී හොඳටම බය වෙනවා. එයා ඉක්මනට අම්මට කෝල් එකක් ගන්න try කරනවා. සෑහෙන වෙලාවක් try කළත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ ශ්‍රී තමන්ගේ දෙමව්පියන්ගේ ගේ ඉස්සරහා ඉන්නවා. එයා කොච්චර දුරට තට්ටු කරත් කවුරුවත් දොර අරින්නේ නැහැ. හැබැයි ශ්‍රී ගේට්ටුව තල්ලු කරද්දී ඒක ඇතුලෙන් ඇරලායි තියෙන්නේ. ශ්‍රී ගේ ඇතුලට යද්දි දකින්නවා පොළවේ ලේ පැල්ලම් වගේක් තියෙනවා. එකපාරටම සද්දයක් ඇහෙන දොරක් ඇරෙනවා. ශ්‍රී ඒ කාමරේට යද්දි ඇඳ උඩ අම්ම මැරලා ඉන්නවා. ඒ ඇස්සේ පිටිපස්සේ තිබුණු කබඩ් එක ඇතුලේ තාත්තා එළියට එනවා. කවුරු හරි ශ්‍රීගේ තාත්තගේ ඔළුවට පොරවකින් ගහලා එකපාරටම ඇඳ උඩ හිටපු අම්මගේ මල සිරුර ශ්‍රීගේ අතින් අදිනවත් එක්කම ශ්‍රී ගැස්සිලා ඇරෙනවා. ඒක හීනයක්. හැබැයි අපිට තේරෙනවා එතන මොකක් හරි ලොකු විනාශයක් වෙලා තියෙනවා කියලා. මොකද ශ්‍රී කියන්නේ ඉස්සර කළු මායාවන් කරපු එක්කෙනෙක් නිසා එයා දන්නවා මේ වගේ හීන නිකම්ම පේන්නේ නැහැ කියලා. පහුවෙන්ද උදේ ඇන්ඩි රාණි දැනගන්නවා රාණිට දැන් මාස දෙකක ළමයෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ශ්‍රීගේ සැකේ 100%ම හරි. ඊට පස්සේ මේ සතුටුදායක ආරංචිය අම්මටයි නංගිටයි කියන්න ගෙදර එන වෙලාවේදී පාරදී ඇන්ඩි දකිනවා පාර අයිනේ අමුතු දිග ලෝගුවක් දාගත්ත මිනිහෙක් ඉන්නවා. ඒක දැකලා ඇන්ඩිගේ හිතට ලොකු බයක් දැනෙනවා. මෙයාලා ගෙදර එද්දිම දීන දුවගෙන ඇවිත් කියනවා සීයාගෙන් කෝල් එකක් ආවා. සීයාගේ අසනීප තත්ත්වය ගොඩක් දරුණුයි. අපිට ඉක්මනට එහෙ යන්න වෙනවා කියලා. මේ අතරේ ඇන්ඩි රාණි දීනට කියනවා රාණි ප්‍රෙග්නන්ට් කියලා. හැබැයි දීන කියනවා දැන් සීයාගේ අසනීපෙත් එක්ක අම්ම ඉන්නේ ලොකු ටෙන්ෂන් එකක. ඒ නිසා මේක අම්මට කියන්න නැතුව ඉමු කියලා. ඉතින් ඕන් ඒ රහස හංගනවා. ඊට පස්සේ ශ්‍රී තමන්ගේ දරුවෝ සහ ලේලිත් එක්ක තමන්ගේ දෙමව්පියන්ගේ ගෙදර යන්න පිටත් වෙනවා. ඔය වෙලාවේ කාටවත් නොදැනීම අපිට පේනවා ගෙදර ඉල්ලලා තිබුණු අර ආරක්ෂක සුරේ බිම වැටෙනවා. ඒක වැටෙනකොටම ඒකේ තව එක කළු ලකුණක් අලුතින් මතුවෙනවා. ඒ කියන්නේ දැන් ලකුණු ගණන 6ක්. ඊරට්ට සංඛ්‍යාවක් වෙලා. ඔන්න දැන් තමයි මෙයාලා හොයාගෙන ලොකු අනුතුරක් ළඟම එනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ. අන්තිමේදී මෙයාලා ආච්චිලාගේ ගෙදරට ළඟා වෙනවා. සිය මෙයාලව ආදරෙන් පිළි අරන් එයා හදපු කෑම කන්න කතා කරනවා. පස්සේ ශ්‍රී මේසේ දිහා බලනවා. මේසේ උඩ තියෙන්නේ එයා හීනෙන් දැකපු ඒ තේ එකමයි. ඒ කෑම ජාතියමයි. හැබැයි මේ පාර ඒවා සෑහෙන නිවිලා. නරක් වෙලා කුණු ගඳක් එනවා. ශ්‍රී ඒ බඳුන් ටික අරන් කුස්සියට යද්දී ශ්‍රීගේ තාත්තා කියනවා මම මේ පිටිපස්සේ තියෙන ස්ටෝර් කාමරේට ගිහින් එන්නම් පොඩි වැඩක් ගයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඇන්ඩි රාණි දකිනවා කුස්සියේ මුට්ටි වල තියෙන කෑම ඔක්කොම පණුවක් ගහලා කුණු වෙලා කියලා. ඒ වගේමයි කුස්සියේ ෆ්‍රිජ් එක. ඒක අරපු ගමන් ආපු කුණු මස් ගඳට රාණිට වමන යන්න එනවා. ශ්‍රී රාණිට කියනවා ෆ්‍රිජ් එකේ තියෙන කුණු මස් කෑලි ටික අයින් කරලා සුද්ධ කරන්න කියලා. හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේ වයසක ආච්චිලා සීයටයි මෙච්චර මස් තෝගයක් මොකටද කියන එක. ඉතින් මේ ආසේ දීන කුණු ටික එළියට දාන්න යද්දී එයාට පූසෙක් කෑ ගන්න සද්දයක් එනවා. ඒ සද්දේ එන්නේ අර පිටිපස්සේ තියෙන ස්ටෝර් කාමරේ. දීනට ලොකු කුතුහලයක් ඇති වෙනවා මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. එයා ඒ ස්ටෝර් කාමරේ දොර අස්සෙන් ඇතුලට එවිල බලනවා. සීයා මං ඇතුලට එන්නද කියලා අහනවා. හැබැයි සීයා සෑහෙන අමුතු විදියකට රළු විදියට ඒක ප්‍රතික්ෂේප කරනවා. සීයා කියනවා ඇතුලේ සෑහෙන අපිරිසිදුයි මම මේව බලා ගන්නම් ඔයා ගෙට යන්න කියලා. ඒ වෙලාවේ ඒ කාමරේ ඇතුලේ මස් කපනවා වගේ අමුතු බය හිතෙන සද්දයක් ඇහෙනවා. ඉතින් මෙන්න මේව සිද්ධින් එක්ක එදා දවස රැ වෙනවා. දැන් මෙයාලා ඔක්කොම කෑම් මේසේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් මෙන්න මේ ඉන්න අතරේ එක පාටම මේ ආච්චි සීයයි දෙන්න බිහිසුණු යක්ෂ විදියට හයියෙන් hina වෙන්න ගන්නවා. හරියට නිකන්
පිස්සු හැදිලා වගේ. පස්සේ මේ දිනා තීරණය කරනවා මේ ආච්චිවයි සීයයි එයාලයි ගෙදර ගිහිල්ලා බලා ගන්න ඕන කියලා. මේ සිද්ධිය එක්ක ආයෙමත් කාලය ගෙවිලා ගිහිල්ලා හැමෝම නිදාගෙන ඉන්න වෙලාවක සීයයි ආච්චි ඇදෙන් නැගිටලා එකපාරටම හුළඟේ පා වෙන්න ගන්නවා. ඒ කියන්නේ මේ දෙන්න එක්ක මොකක් හරි ලොකු අద్භූත බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ওই වෙලාවෙම වතුර බොන්න ඇහැරුණු රාණි දකිනවා ආච්චි නිින්දෙන් ඇවිදගෙන යනවා වගේ. රාණි අහනවා ආච්චි කොහෙද මේ යන්නේ කියලා. එතකොට සීයා එතෙන්ට ඇවිල්ලා කියන්නේ ආච්චිට නිින්දෙන් ඇවිදින පුරුද්දක් තාම තියෙනවා. මම ඒක බලා ගන්නම්. ඔයා ගිහින් නිදා ගන්න කියලා. පහුවෙන්ද උදේ දීනා තමන්ගේ පූසාව හොයනවා. ඌව පේන්නේ නැහැ. අනිත් පැත්තෙන් ශ්‍රී බාත්රූම් එකට ගියාම එතන තිබුණු සනීප ආරක්ෂක තුවාලයක් තියෙනවා දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එක සෑහෙන්න අමුතු සිද්ධීන් ගොඩක් එක්ක සිද්ධ වෙනවා. රාණි උදේ ඇහැරෙද්දි එයාගේ ළඟ ආච්චි හිටගෙන ඉන්නවා. දැකලා රාණි හොඳටම බය වෙනවා. හැබැයි ආච්චි සෑහෙන්න ආදරෙන් රාණිට කියනවා බය වෙන්න එපා. රෙස්ට් කරන්න කියලා. හරියට ආච්චි දන්නවා වගේ රාණිට බබෙක් ඉන්නවා කියලා. ඔය අතරේ පූස නැති වුණු දුකෙන් ඉන්න දීනා ශ්‍රී කඩේට යවනවා හාල් ටිකක් ගේන්න. ඒ ගමන් ශ්‍රී දීනාගෙන් අහනවා වඩ අසනීප වුණාද කියලා. දීනා නැහැ කියලා කියනවා. ඊට පස්සේ ශ්‍රී හිතනවා එහෙනම් මේක රාණිගේ වෙන්නේ නැති කියලා. හැබැයි රාණි ගැබ් අරගෙන ඉන්න නිසා එයාටත් එහෙම වෙන්න බෑ. එහෙනම් මල සනීප ආරක්ෂක තුවාල කාගේද? ඒක අනිවාර්යයෙන්ම ආච්චිගේ. මට නම් හිතෙන්නේ මේ ඉන්නේ ඇත්තම ආච්චි සියයි නෙවෙයි. ඔවුන් යක්ෂයන්ගෙන් ආවේශ වෙලා ඉන්නේ. මේ අතරේ ඇන්ඩි රාණි ඉන්න ටෙන්ෂන් එක දැකලා එයාව පොඩ්ඩක් එළියට වටයක් කරකිලා එන්න එක්ක යන්න ප්ලෑන් කරනවා. මේ අතරේ කඩේ ඉඳන් එන්න දීනා දකින්නවා සීයා කැලේ ඇතුළටම යනවා. දීනත් සීයාගේ පිටිපස්සෙම යනවා. හැබැයි ටික දුරක් යද්දි දීනා ගලක හැවිලා බිම වැටෙනවා. එයා නැගිටලා බලද්දි සීයා අතුරු දහන් වෙලා. මේ වෙලාවේ අනිත් පැත්තෙන් ඇන්ඩි රාණි කැලේ මැද තියෙන ලස්සන වැවක් අයිනේ කතා කර කර ඉන්නවා. එතෙන්දී ඇන්ඩි තමන්ගේ ළමා කාලයේ මතකයන් රාණි එක්ක බෙදා ගන්නවා. මොකද එයා අවුරුදු 8කට කලින් වුණු ඇත්තම කතාව තාම රාණිට කියලා නැහැ. ඇන්ඩි කියනවා එයයි දීනයි පොඩි කාලේ හැදුනේ සෙල්ලම් කරේ මේ කැලේ ඇතුලේ. රාණි ඇන්ඩිගෙන් අහනවා ඇන්ඩි ඔයාගේ තාත්තා කළු මායාවෙන් නිසා මැරුණා කියන කතාවේ ඇත්තම රහස මොකක්ද කියලා. ඇන්ඩි රාණිගෙන් පොරොන්දුවක් ගන්නවා. මේක දැනගත්තට පස්සේ ඔයා මගේ පවුල ගැන වැරදිට හිතන්න එපා කියලා. ඊට පස්සේ ඇන්ඩි ඇත්තම කතාව කියන්න ගන්නවා. මගේ අම්මා ශ්‍රීට ඉස්සර හොඳම යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ලයිලා. අනෙක මගේ තාත්තා හර්මන්. හර්මන් ඇත්තටම ආදරය කරේ ලයිලට. ලයිලා තමයි තාත්තගේ පෙම්වතිය. හැබැයි මගේ අම්මා තාත්තට ආදරය කරන්න පටන් ගත්තා. තාත්තව තමන් සතු කරගන්න අම්මා ජාවෝ කියන මන්ත්‍රකාරය ලව්වා කළු මායාවක් කළා. ඒ ඇස්සේ ලයිලට තාත්තගෙන් බබෙක් ලැබෙන්න හිටියා. හැබැයි අම්මා ඒව ගණන් ගත්තේ නැහැ. කළු මායාවේ බලෙන් තාත්තා අම්මව කසාද බඳින්න පොරොන්දු වුණා. අවුරුදු 20කට පස්සේ ලයිලා සහ එයාගේ දුව හනුම ආවා අපෙන් පලි ගන්න. ඒ අය කළු මායාවගෙන් මගේ තාත්තව මරලා දැම්මා. ඒ ප්‍රහාරයෙන් මමයි අම්මයි දීනයි ඔක්කොම මැරෙන්න ගියේ. හැබැයි මං ඒ වෙලාවේ එතනට ගිහින් අම්මලාව බේරගත්තා. හනුම් කියන්නේ ලයිලාගේ සහ මගේ තාත්තගේ එකම දුව. එයා මට ආදරය කරනවා වගේ රඟපාලා මුළු පවුලටම ද්‍රෝහි වුණා. කළු මායාව ගලේ එයා. අන්තිමේදී මගේ අම්මයි නංගිවයි බේරගන්න මං ලයිලාවයි හනුම්මයි ගින්නට දාලා පිච්චුවා කියලා මෙයා මෙතෙන්ද කියනවා. ඉතින් මෙන්න මෙතන මේ කතාව කී ඉන්න අතරේ වැවේ අනිත් පැත්තෙන් අමුතු යක්ෂ හිනාවක් ඇන්ඩිට ඇහෙන ගන්නවා. හැබැයි රාණිට ඒක ඇහෙන්නේ නැහැ. ඇන්ඩි හොඳට බලද්දි වැවේ එහා පැත්තේ හනුම් හිරගෙන ඉන්නවා පේනවා. හැබැයි ඇසිපිය ගහන සැනින් එයා ආයමත් අතුරු දහන් වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් කැලේ මැද සීයා හොයන දිනාට දකින්න ලැබෙන්නේ මාරම බිහිසුණු දර්ශනයක්. ඉතින් ඇඟේ නූල් පොඩක්වත් නැතුව ඇඟ පුරාම ලේ තවරගෙන මොකක්දෝ මස් කැබැල්ලක් පොරවෙන් කපනවා වගේ එයාට පේනවා. හැබැයි මේ වෙලාවේ සීයා එකපාරටම මෙයාගේ දිහා හැරිලා බලනවා. ඒකට බය වුණු දිනා එකපාරටම ගෙදරට දුවන්න පටන් ගන්නවා. මේ අතරේ ගෙදර ඉන්න ශ්‍රීට ඇහෙනවා. එයාගේ අම්මා කුස්සියේ ඉඳන් තනියම කියවනවා. පුරපසළොස්වක පොය රැට මලවුන් නැගිනවා කියලා. ඒක දැකලා ශ්‍රී අම්මගෙන් අහනවා අම්මේ මම මොකද කරන්නේ කියලා. එතකොට ශ්‍රීගේ අම්මා සෑහෙන නපුරු විදියට hina වෙලා මුට්ටියක් ඇතුලේ තියෙන දීනාගේ අර නැති වුණු පූසගේ ඔළුව පෙන්නලා එයා කියනවා මං ඔයාලට රස කෑමක් හදනවා කියලා. ඒ විතරක් නෙමෙයි එයා හිටගෙන එතනම මුත්‍රා කරනවා. ඉතින් මේ සිද්ධිත් එක්ක ශ්‍රී අම්මා බාත්රූම් එකට එක්කන් ගිහින් සුද්ධ කරනවා. හැබැයි එතෙන්ද ශ්‍රී දකින්නවා අම්මගේ පිටිපස්සේ සෑහෙන ගැඹුරු පරණ තුවාල කැලල් තියෙනවා. ශ්‍රී තවමත් හිතන්නේ මේ හැමදේම ඩිමෙන්ෂියා කියන රෝගය නිසා ඇති වෙන දේවල් කියලා. ඉතින් මේ අතරේ දීනා තමන්ගේ මැරුණු පූසාව වත්තේ වලදාද්දි දකින්නවා. සීයා මොකක්ද අමුතු පාර්සල්යක් අරන් චෝටු කාමරේට යනවා. දීනා සීයාගේ පස්සෙන් යද්දි සීයා එකපාරට මෙලේට ඇවිත් මොකද කරන්නේ ගේ ඇතුළට යන්න කියලා දීනාට බයිනවා. මෙහෙම කාලය ගෙවිලා යද්දි එදා රෑ දීනා ශ්‍රීට කියනවා අම්මේ ආච්චිලගේ හැසිරීම සාමාන්‍ය නැහැ මේක ඩිමෙන්ෂියාව නෙවෙයි කියලා. හැබැයි ශ්‍රීක පිළිගන්නේ නැහැ. එයා කියනවා මේ ලේඩේදී මතකේ නැති වෙලා අමුතු විදිහට හැසිරෙන එක සාමාන්‍ය දෙයක් කියලා. දීනා අර පරණ කළු මායාවන් ගැන මතක් කරද්දි ශ්‍රී හොඳටම කේන්ති ගන්නවා. ශ්‍රී කියනවා කලින් මම බය වෙලා කියවද්දි ඔයාලා මට පිස්සු කියලා hina වුණා. දැන් මම සාමාන්‍ය විදිහට ඉන්න හදද්දි ඔයාලා කළු මායාවල් ගැන කියවනවා කියලා. හැබැයි අපි දන්නවා මෙතන 100%ම තියෙන්නේ කළු මායාව තමයි. මොකද අපි දැක්කා මේ ආච්චි සීයයි දෙන්නම හුළඟේ පාවෙනවා. ඉතින් මේ වෙලාවේ අනිත් පැත්තෙන් ඇන්ඩි නිදා ගන්න යන හදද්දී හනුම්ව පේනවා. හනුම් ඇන්ඩිට hina වෙලා කියනවා ඔයාගේ අම්මා ඔයාගේ බබාට කැමති නැහැ. මේ වේදනාව පොඩි දෙයක් විතරයි කියලා අතුරු දහන් වෙනවා. ඇන්ඩි බය වෙලා කාමරෙන් එළියට එනවා. එයා ආච්චි කාමරේ බලද්දී ඇඳ හිස්. එතකොට එයා දකිනවා අර ස්ටෝර් කාමරේ උඩ තට්ටුවේ වගේම පල්ලෙහා තට්ටුවෙත් ලයිට් පත්තු වෙනවා. ඇන්ඩි ජනේලෙන් එවිල බලද්දී දකිනවා මේ දෙන්න අමු මස් පන පිටින් හපහපා කනවා. ඇන්ඩි හොතරම බය වෙලා තමන් කාමරේට දුවනවා. අනිත් පැත්තෙන් ශ්‍රී
ශ්‍රී දකින්නවා තමන්ගේ කාමරේ දොර ඉබේම ඇරෙනවා. එයා බලන්නේ යද්දි එතන ඉන්නවා මැරුණු තමන්ගේ සැමියා හර්මන්. හර්මන් ශ්‍රීට දෝෂාරෝපණය කරනවා. අද වෙන හැම දෙයකටම වා කියන්න ඕන ඔයා විතරයි. ශ්‍රී බය වෙලා දීනට කෑ ගහද්දි හර්මන් වෙනුවට එතන ඉන්නේ ලයිලාගේ බිහිසුණු අවතාරය. ඔන්න ඒ වෙලාවේ ශ්‍රී එකපාරටම නිින්දෙන් හැරෙනවා. එයා දැකලා තියෙන්නේ හීනයක්. ඉතින් මේ හීනෙත් එක්ක ශ්‍රී හොඳටම බය වෙලා යාර තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් සිද්ධ වෙමින් පවතිනවා කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ පහුවෙන්දා උදේ වෙන සිද්ධියක්. තියා ආච්චි කුස්සියේ වැඩ කරන්නේ පුදුම වේගකින්. හරියට ඔවුන්ට මොකක් හරි ලොකු හදිස්සියක් තියෙනවා වගේ. උදේ හැරෙන දීනට ශ්‍රී ලියපු ලෙටර් එකක් හම්බ වෙනවා. ඒකේ තියෙන්නේ මට හදිස්සි වැඩකට ඇන්ඩිගේ කාර් එක අරන් යන්න උනා කියලා. ටික වෙලාවකින් ඇන්ඩි ඇවිත් කියනවා මගේ කාර් එක නැහැ. මට රාණිවත් අරන් ඉක්මනට මෙහෙන් යන්න ඕන. මෙහි අමුතු දේවල් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ තමයි දීන මේ ලෙටර් එක ඇන්ඩිට පෙන්නන්නේ. අනිත් පැත්තෙන් ශ්‍රී බය වෙලා කාර් එක අරන් වේගෙන් යද්දි එයාගේ නාහෙන් කළු පාට ලේ ගන්නවා. ඒ කියන්නේ කළු මායාව දැන් ශ්‍රීගේ ඇඟටත් බලපාලා තියෙන්නේ. ඔය අතරේ රාණි ඇන්ඩි දීනට කියනවා මං කැලේ වැව ළඟදී අමුතු දිගේ ලෝගුවක් දාගත්ත මිනිස්සෙක්ව දැක්කා කියලා. ඒක ඇහුවම උන්ට තේරෙනවා ඒ වෙන කවුරුත් නෙමෙයි ජාවෝ කියලා. ජාවෝ කියන්නේ පළවෙනි කොටසේ හිටපු මැරුණු මන්ත්‍රකාරයා. දීන කියනවා ජාවෝ මැරුණානේ. හැබැයි ලයිලා හරි එයාගේ දුව හරි ආයෙත් එයාට පණ දුන්නද දන්නේ නැහැ කියලා. එතකොට තමයි ඇන්ඩි තමන්ගේ හංගගෙන හිටපු රහස එලි කරන්නේ. මටත් මේ දවස්වල හනුන්ගේ ප්‍රේතාත්මය පේනවා. ඒ කියන්නේ ලයිලා හෝ හනුන් දෙන්නගෙන් කවුරු හරි පණ පිටින් ඉන්නවා කියන එක. ඔය වෙලාවේ ආච්චි කාමරෙන් ඇවිත් hina වෙලා කියනවා හැමෝම ඇහැරලා දින්නේ මං ඔයාලට විශේෂ කෑමක් හැදුවා එළියට එන්න ඒවා කන්න කියලා. අනිත් පැත්තෙන් ශ්‍රී කාර්යක පදවගෙන කෙලින්ම යන්නේ අර මන්ත්‍රකාරයා කීරෝපෝ හම්බ වෙන්න. ශ්‍රී එයාට කියනවා තමන්ගේ ලේලි ප්‍රෙග්නන්ට් කියලා. ඒ වගේම තමන්ගේ පවුලට ලොකු අනතුරක් තියෙනවා කියලා. රෝප පුදුම වෙනවා. ඔයාගේ ගෙදර එච්චර ආරක්ෂක මන්ත්‍ර දාලා තියෙද්දි යක්ෂයා කොහොමද ඇතුළු වුනේ කියලා. එකපාරටම රෝපට තේරෙනවා ඔවුන් ඉන්නේ තමන්ගේ ආරක්ෂිත ගෙදර නෙමෙයි එයාලගේ දෙමව්පියන්ගේ ගෙදර කියලා. රෝප ඉක්මනට අවවාද කරනවා ශ්‍රී යක්ෂයා ඔයාලව රවට්ටලා තියෙන්නේ. ඔයාලව හෙට ගෙන්න ගත්තේ උගුලකට. ඉතින් මේ අතරේ ගෙදරදී ඇන්ඩිටයි දීනටයි තේරෙනවා ඔවුන් ඉන්නේ ලොකු අනතුරක කියලා. ඔවුන් අර කැම ටික කද්දී සියයි ආච්චි මුණට මුණ බලලා 아무තු හිනාවක් hina වෙනවා. ඇන්ඩි රාණිටයි දීනටයි එකට ඉන්න කියලා එයා ස්ටෝරු කාමරේ චෙක් කරන්න යනවා. ඒ ඇස්සේ දීන සීයාලගේ කාමරේ චෙක් කරන්න යනවා. ඇන්ඩි ස්ටෝරු කාමරේ ඉබ්බ කරන්න try කරා. රාණිව පුටුවක වාඩි කරවලා එයාගේ කන ළඟට ඇවිත් මොනවදෝ මතුරන්න හදනවා. අනිත් පැත්තෙන් කීරෝපෝ වීදුරුවකට වතුර වක් කරලා මන්ත්‍ර වතුරන ගමන් ශ්‍රේට කියනවා යක්ෂයා දන්නවා ඔයාගේ ගෙදර තියෙන ආරක්ෂක වලල්ල කඩන්න බෑ. ඒක නිසා තමයි ඔයාලව ගෙදරින් එළියට ගත්තේ කියලා. අන්න ඒ වෙලාවෙම ඇන්ඩිට ස්ටෝරු කාමරය ඇතුළට රිංග ගන්න පුළුවන් වෙනවා. ඇතුළේ තියෙන්නේ මාරම් බිහිසුණු දෙයක්. එතන බෙල්ල කපපු එළුවන් 4 දෙනෙක්ගේ ඔළු වගේම කළු මායාවන් කරන රූකඩ 4ක් තියෙනවා. ඒ රූකඩවල ගහලා තියෙන්නේ ශ්‍රීගේ මුළු පවුලෙම පින්තූර. අනිත් පැත්තෙන් රෝපෝගේ මන්ත්‍ර බලයට වීදුරුව ඇතුළෙන් ජාවගේ මූණ මතු වෙලා hina වෙලා කියනවා ශ්‍රී ඔයාට ඔයාගේ ඉරණමෙන් පේරෙන්න බෑ. සාතන්ට උණු පොරොන්දුව ඔයා ඉටු කරන්නම ඕන කියලා. එකපාරටම ඒ කණ්ණාඩිය කුඩු කට්ටම් වෙලා වීදුරු කෑලි කෙලින්ම ගිහින් වදින්නේ කීරෝපෝගේ ඇහැට. රෝපෝ මැරෙන්න කලින් ඉක්මනට ශ්‍රීගේ අතර ලොකු පිහියක් සහ මන්ත්‍ර බලයේ තියෙන කුඩු වර්ගයක් දීලා එයාගේ කනට මොකද්ද රහසක් කියලා එතනම මැරලා යනවා. මේ අතර ස්ටෝරු කාමරේ හිටපු ඇන්ඩිට හම්බ වෙනවා සීයාගේ සහ ආච්චිගේ ඇත්තම මනසිරුරු දෙක. සීයා ආච්චි සෑහෙන කාලයකට කලින් මැරිලා. මෙච්චර කාලෙ ඔහු මගේ රඟපෑවේ යක්ෂ ආත්මයක්. ඒ ඇස්සේ දීන දකිනවා කැලෙන්ඩරේ 30 වෙනිදා ලකුණු කරලා ගෙම්බාර කියලා ලියලා දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දීනගේ පිටිපස්සෙන් ආපු කෙනෙක් එයාගේ ඔළුවට ගහලා එයාට සිහි නැති කරනවා. මේ අතරේ රාණිට පේනවා සීයාගේ සහ ආච්චිගේ ඇත්තම බය හිතුණු රූපේ. ආච්චිගේ ඔළුව කපලා පිට වැටෙද්දි ඒ වැටුණු ඔළුව රාණි එක කතා කරනවා. රාණි කෑ ගහගෙන දුවන්න හදද්දිම හනුම් ඇවිල්ලා රාණිවත් සිහි නැති කරලා දානවා. ඊළඟට හනුම් කෙලින්ම යන්නේ ඇන්ඩිගේ ඉස්සරහට. ඊට පස්සේ හනුම් කියනවා එදා ගින්නෙන් පිච්චිලා එයාගේ අම්මා විතරයි මැරුණේ. එයා මැරුණේ නැහැ. එයාව බේරගත්තේ අම්මගේ විශ්වාසනීය යාළුවෙක් වෙන සලීම් කියලා. හැබැයි එයාගේ ඇඟේ තියෙන පිච්චුණු තුවාල හැමදාම ශ්‍රීගේ පවුල ගැන වෛරයක් මතක් කරනවා වගේම සහ හනුම් හොස්පිටල් එකේදී රාණි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම මේ පවුල විනාශ කරන්න දියුර ගත්තා කියලා මෙතෙන්දී හනුම් ඇන්ඩිට කියනවා. හැබැයි ඒ වෙලාවේ සලීම් හනුම්ට කියලා තියෙනවා පලිගන්න එක අතාරින්න ඕකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. හැබැයි හනුම්ට ගේන්ත ගිහින් එයා සලීම්වත් මරලා එයාගේ පපුව ආරලා හදවතත් අමුවෙන් කාලා තියෙනවා. එහෙම කළේ ලොකු යාතු කර්මයක් කරලා අර මැරුණු ජාවෝන්ගේ ප්‍රේතාත්මය ආයෙත් පණ ගන්නන්න. හැබැයි ඉතින් මේ මොන දේ කරත් ශ්‍රීයාගේ ගෙදරට නම් මේ කාටවත් රිංග ගන්න හැකියාවක් උන්නේ නැහැ. මොකද එයාලගේ ගෙදර ලොකු ආරක්ෂාවක් දාලායි තිබුණේ. අන්න ඒ හින්දාම තමයි ඒ ගෙදරින් එළියට අරගෙන කොහොම හරි මේ පවුල විනාශ කරන්න හනුම් සහ ජාවෝ ප්ලෑන් එකක් ගහන්නේ. ඉතින් ඔයාලට තව දෙයක් මතක ඇති. මේ ජාවෝ කියන්නේ එයාගේ බලය වැඩි කරගන්න ඕනම දෙයක් කරන මිනිසෙක්. අන්න ඒක හින්දා තමයි ජාවෝ හනුම්ට කියන්නේ ඇන්ඩිගේ බිරිඳගේ ළමයව ඊළඟට බිලි ගන්න ඕන කියලා. මොකද එයා දන්නවා මේ බිලි දෙන ඒ වගේ එයාගේ බලය සාතන් ලවා වැඩි කරගන්න පුළුවන් කියලා. ඔන්න දැන් තමයි කතාවේ අවසාන හරිය පටන් ගන්නෙ. මේ පුරපසළොස්වක පොය රැට ජාවෝ මලවුන් ඇහැරවන්න සහ ආත්මයන්ගේ දොරටුව අරින්න මන්ත්‍ර කියවන්න ගන්නවා. හනුම් තමයි ශ්‍රීගේ දෙමව්පියන්ව අමානුෂික විදියට මරලා දාලා තියෙන්නේ කියලාත් මෙතෙන්දී දැනගන්න ලැබෙනවා. ඉතින් මේ කතාව බහින් පස්සේ හනුම් කරන්නේ ඇන්ඩිවත් සිහි නැති කරලා අල්ලගන්න එක. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා යද්දි රෑ වෙලා ශ්‍රී ගෙදර එද්දි කවුරුත් ගෙදර පේන්නේ නැහැ. එයාර කැලෙන්ඩරේ තියෙන
අරගෙන ඩේට් එක දැකලා හැමෝම හොයාගෙන සොහන් පිටිනේට දුවනවා. හනුම් හැමෝම සොහන් පිටිනේ බැඳලා යාතු කර්මය කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එයාගේ අන්තිම අරමුණ තමයි රාණිගේ බඩේ ඉන්න මාස දෙකක දරුවා බිල්ලට දීලා තමන්ගේ මැරුණු අම්මා ලයිලව අපායන් ආයපත් මේ ලෝකෙට ගේන එක. ඒකට ඕන් මීහරෙකු බිල්ලට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඇන්ඩි තමන්ගේ බිරිඳගේ සහ දරුවගේ ජීවිතය ඉලලා අඬද්දි ජාව ලොකුම රහසක් එතෙන්දිත් එලි කරනවා. මෙන්න ෆිල්ම් එකේ ලොකුම ට්විස්ට් එක. ජාව කියනවා ශ්‍රී මීට අවුරුදු ගානක් කලින් හර්මන් එක්ක තමන්ගේ කසාදේ රැක ගන්න තමන්ට ලැබෙන්න ඉන්න පළවෙනි දරුවා යක්ෂයාට බිල්ලට දෙනවා කියලා පොරොන්දු වුණා. හැබැයි පස්සේ එයා යක්ෂයා එක්ක තවත් ගිවිසුමක් ගැහුවා. තමන්ට ලැබෙන පළවෙනි මුණු පුරා හෝ මිනිපිරිය බිල්ලට දෙනවා කියලා. දැන් තමයි තේරෙන්නේ ශ්‍රී ඇයි ළමයි හදන්න එපා කියලා එච්චර බය වුණේ කියලා. වැරද්ද තියෙන ශ්‍රීගේ අතේ. හනුම් කියනවා ඒ නිසා මේ දරුවගේ අයිතියේ තියෙන යක්ෂයාට කියලා. ජාව මන්ත්‍ර මතුරද්දී හනුම් තමන්ගේ කළු මායාවේ බලයෙන් රාණිගේ බඩ ඇතුලේ ඉන්න දරුවව එළියට අදිනවා. ඒක මාරම බය හිතෙන දර්ශනයක්. රාණි වේදනාවෙන් කෑ ගහද්දී ඇන්ඩි අසරණ වෙලා බලන් ඉන්නවා. ජාව මීහරකගේ බෙල්ල කපලා බිල්ල දෙනවා. ඔන්න ඔය වෙලාවේ ශ්‍රී හොරෙන්ම එතෙන්ට ඇවිත් ඇන්ඩිවයි දීනවයි බේර ගන්නවා. ශ්‍රී අනමින් කියනවා මේ හැම දෙයකටම වැරදිකාරයා මම කියලා. ඔන්න ඒ වෙලාවේ අර ආත්මයාගේ දොරටු ඇරිලා කපපු මීහරකගේ ඇඟ ඇතුලෙන් ලයිලා ආයමත් පන පිටින් මතු වෙනවා. ශ්‍රී තමන්ගේ ඇඟට භූමි තෙල් වක් කරගෙන හැමදේම ඉවර කරන්න හදද්දී ජාව එයාව විසික් කරලා දානවා. ඇන්ඩි දීනයි ජාව එක්ක සටන් කළා. ජාවගේ යක්ෂ බලය ඉස්සරහා ඔවුන්ට දිනන්න හම්බ වෙන්නේ නැහැ. අන්තිමේදී ශ්‍රී කීරෝප දීපු අර මන්ත්‍ර කුඩු වලින් ජාවගේ බලය නැති කරලා අර පිහියෙන් කෙලින්ම ගිහින් ජාවගේ පපුවට අයිනවා. ඒ පිහිය බලයෙන් ජාවගේ යක්ෂාත්මය සදාටම විනාශ වෙලා යනවා. ඊට පස්සේ ශ්‍රී පන්දමක් අරගෙන අර ආත්මයන්ගේ දොරටුව පැත්තට යනවා. ඇන්ඩි දීනයි ආව නවත්තන්න හැදුවත් ශ්‍රී කියනවා මගේ පව් වලට මන් දරුවන් විඳින්න ඕන. එතකොටයි ඔයාලා බේරෙන්නේ කියලා. ඒත් එක්කම තමන්ගේ ඇඟටත් ගිනි තියා ගන්නවා. ශ්‍රී ගිනි ගන්න ගමන් ලයිලවත් බදාගෙන කෙලින්ම අපායේ දොරටුව ළඟට ගිහින් පයින්නවා. මේ හැමදේම පටන් ගත්තු හැමෝම හර්මන් ලයිලා ශ්‍රී දැන් මෙලොවෙන් සමව අරගෙන ඉවරයි. ඔය ඇස්සේ හනුම් කේන්තියෙන් දීනාව මරන්න හදද්දී ඇන්ඩි ලොකු ගලක් අරන් හනුම්ම මරලා දානවා. ශ්‍රීගේ ජීවිතේ පරිත්‍යාගයෙන් ඒ යක්ෂ සාපේ සදාටම එතනින් ඉවර වෙනවා. අන්තිමේදී අපි දකිනවා ඇන්ඩි දීන සහ රාණි තමන්ගේ ඒ අඳුරු අතීතය අමතක කරලා අලුත් ජීවිතයක් පටන් ගන්න කාර් එකෙන් පිටත් වෙලා යනවා. එයාලා යන දිහා ඒ මූසල ගෙදර වත්තේ ඉන්න ශ්‍රීගේ සහ හර්මන්ගේ ආත්මයන් දෙක සතුටින් hina වෙලා බලාගෙන ඉන්නවා. තමන්ගේ පවුලට තමන්ම වන්දි ගෙවපු නිසා තමන්ගේ දරුවෝ දැන් නිදහස් කියන සතුට ඔවුන්ගේ මූණ වල තියෙනවා. ඔන්න ඔහොමයි කාෆී ද ස්ප්‍රිට් ගේට් චිත්‍රපටයේ කතාව ඉවර වෙන්නේ. ඇත්තට මේක පළවෙනි කොටසට වඩා සෑහෙන බය හිතෙන කුතුහලයෙන් පිරුණු සුපිරි ෆිල්ම් එකක්. මම හිතනවා ඔයාලා මේ කතාවට ආස ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. එතකොට හැමෝටම සුබ දවසක්.